හරි මේ බලන්න හරිද මේ අර ඇබ්‍රෝ එකේ අර එන්ජින් ක්ලීනර් කියලා මේ ස්ප්‍රේ එකක් තියෙන්නේ ඕක මේ ගහලා බලන්න මේ ගහන්නේ හවුසින් බලු වලට කෑලි කෑලි ඔක්කොම එන්ජිම ගලවලා හවුසින් බලුවට මේ ගහලා විනාඩි 5ක් තියන්න ඕනේ හරිද විනාඩි 5ක් හරි 10ක් හරි විනාඩි 10ක් කොහොම තියලා ඊට පස්සේ අර බ්‍රෂ් එකේ තියෙන්නේ බ්‍රෂ් එකේ පොඩ්ඩක් පියලා හරිද ලස්සනට පොඩ්ඩක් පියලා ඇතුලේ මේ බ්‍රෂ් එකේ දාලා පියලා මේ වතුරේ හොදලා ගත්තා නම් ආය අලුත් එන්ජිම වගේ තමයි. අනික මේ බලන්න මේක ගහලා මේ කරනකොට ඇතුලේ අර ඔයිල් වැඩ කරන තන තියෙනවානේ. ඒ ඇතුලේ ඔයිල් වැඩ කරන අර බටේ අර ඇතුලේ යන අර චූටි අර හිල් වල තියෙන්නේ. ඔය ඇතුලේ සම්පූර්ණම ඇතුලේ තියෙන මේ අර පරණ ඔයිල් කාබන් බැඳලා තියෙන ඔක්කොම කෙපිලා එනවා. එතකොට මේ બ્લોක් නැහැ. හරිද ඔයිල් හොඳටම වැඩ කරයි එන්ජිම ඇතුලේ මේ බලන්න දැන් අර මම අර චෙක් කරන්න තමයි මේ ගත්තේ ඇබ්‍රෝ කම්පැනි එකේ මේ දැන් මම හොදලා තියෙන කෑල්ල බලන්න මේ තියෙන්නේ මේක හොදපුරු හරිද හෙඩ් එකේ බලන්න දැන් මම මෙතෙන්ට එනකොට මට ගහලා ඉතින් එන්ජිම බලන්න තියන්නේ එහෙම තමයි තිබ්බේ දැන් බලන්න කොච්චර පිළිවෙලට තියෙන්නේ කියලා වැඩේ නම් කම්පැනි විදියකටම ලස්සනට කෙරියයි. හරිද? ඔයත් පුළුවන් නම් අර ඇබ්‍රෝ අර ස්ප්‍රේ එක අරගෙන පොඩ්ඩක් ගණන් තමයි වුණාට අවුලන්නේ ස්ප්‍රේ නම් 100%යි මම චෙක් කරලා බැලුවා ස්ප්‍රේ නම් 100%යි පොඩ්ඩක් මේ පුළුවන් තරම් මේ විනාඩි 15ක් තිබ්බොත් ඇති. හරිද? කියලා මේ බලන්න. හරිද? ඔක්කොම මේ හවුසින් පොල් කැලිටි ටික ඔක්කොම මේ ගහලා තියලා තියෙන්නේ විනාඩි 15යි පොඩ්ඩක් බ්‍රෙෂ් එකෙන් පියලා හොදලා ගත්තා නම් ආයේ එන්ජිම ජිල් බෝල වගේ තමයි තියෙන්නේ හරියා මේක තමයි අර ස්ප්‍රේ එක බලන්න හරි පුළුවන් නම් මේක යූස් කරලා බලන්න ඔක්කොම මේ බලන්න මේක අර කැම් ෂාෆ්ට් එකේ හරිද මේක කැම් ෂාෆ්ට් එකේ මේක අනිවාර්යයෙන්ම ඔය මේ හයි කරන්න කලින් හරිද හයි කරන කලින් අනිවාර්යයෙන්ම මේ අර පරණ කැම් ෂාෆ්ට් එක නම් පරණ උණු තවුලන්නේ ආල්ත් එක උණු තවුලන්නේ මේකේ මේ තියෙන මේ හිල ඇතුලේ මේ ඔයිල් දාලා බලන්න ඕනේ මේ තියෙන හිල චූටි හිල තියෙන මේක එකයි හරිද මේ බලන්න මම දාලා පෙන්නන්න මේ බලන්න ඔයිල් එනවද ඔන්නෝම චෙක් කරන්න ඕනේ ඔයිල් එක දාලා චෙක් කරන්න ඕනේ අපි චෙක් කරන්නේ නැතුව දානකොට මොනවද වෙන්නේ මේක ඇතුලේ අර මඩ වාගේ ගිහිල්ලා අර ඔයිල් පරණ ඔයිල් එකේ ඇතුලේ හිර වෙලා මේ બ્લોක් එකේ තිබ්බොත් කැම් ෂාෆ්ට් එක කැපෙනවා හරිද රොකරම් කැම් ෂාෆ්ට් ඔක්කොම කැපෙනවා එතකොට මොනවද වෙන්නේ එන්ජිම හඬ වෙනස් වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම එන්ජිම හයි කරනකොට මේක අනිවාර්යයෙන්ම අර චූටි දේවල් තමයි අපි අතහැරිනකොට තමයි අපේ නම කැත වෙන්නේ ඒ හින්දා තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ චෙක් කරලම දාන්න මේක චෙක් කරලා දාන්න අනික මේ තියෙන මේ රොඩ් එකේ මේ තියෙන මම එදා අර වීඩියෝ ක්ලිප් එකේ මම පෙන්නුවා මේ තියෙන රොඩ් එක බලන්න මේක අලුත් එක අපි අරන් තියන්නේ හරිද මේ බලන්න මෙතන ඔයිල් එන්න ඕනේ එනවද එනවද මේ බලන්න ඔයිල් එනව නේද අනිවාර්යෙන්ම මේක අර හයි කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයිල් එක දාලා චෙක් කරන්න මේ රොඩ් එකට ඔයිල් වැඩ කරන්නේ නැත්නම් එන්ජිම හඬ වෙනස් වෙනවා එන්ජිම හිර වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ චෙක් කරලම දාන්න අලුත් එකේ උණු තවුලන්නේ පරණේ උණු තවුලන්නේ චෙක් කරලා දාන එක අපි කරන වැඩේ තියෙනවා වැඩේ නියමයට වෙනවා නැත්නම් අපි නමත් කැත වෙනවා අවුල් වෙනවා ඒ හින්දා මම කියන්නේ වැඩේ චෙක් කරලම දාන්න හරිද ආය එන්ජිම ගලවලා හයි කරනකොට අනිවාර්යයෙන්ම ඔයිල් එකේ දාලා රොඩ් එකට අර ක්‍රෑන් එකට ඔයිල් දාලා චෙක් කරලම දාන්න. එතකොට වැඩ 100%යිනේ නේද? වැඩ පිළිවෙලට කෙරියයි. වැඩ ෂුවර් අපිට ෂුවර්නේ චෙක් කරලානේ දාලා තියෙන්නේ. හිතටත් සතුටුයි. එහෙනම් මං කියන්නේ වැඩේ එහෙම කරලා දාන්න. හරිද? චෙක් කරන්න ඉස්සෙල්ලා. මේකයි අර කැම් ෂාෆ්ට් එකයි. හරිද? අනික මේ හවුසින් බලුව තියෙන්නේ. හවුසින් බලුව ඇතුලේ සම්පූර්ණම අර બ્લોක් එකේ තියෙන නෙට් එක කියලා අනිවාර්යයෙන්ම හෙඩ් එකේ මේ තියෙන්නේ. මේ බලන්න මේ හෙඩ් එකේ හරිද හෙඩ් එකේ ඔයිල් කොහමද වෙන්නේ මේ තියෙන මේ හිල් ඇතුලෙන්ම ගිහිල්ලා ඇනේ උඩට එවිල්ලා මේ බලන්න
මේ බලන්න මෙතනින්ද ඔයිල් ඇවිල්ලා මෙතනින්ද මේ දින්නේ ඉල මෙතනින් ඔයිල් එනවා ඔයිල් ඇවිල්ලා මේ දින්නේ මෙතනින් ඇවිල්ලා ඔන්නෝම එනවා මේ රේසර් එකට හරිද රේසර් එක ඇතුලෙන් ගිහිල්ලා මේ රේසර් එකටත් වදිනවා මේක ඇතුලෙන් ඇවිල්ලා තමයි මේ අර කේම් ෂාෆ්ට් එක වැඩ කරන්නේ හරිද එහෙම තමයි දීලා තියෙන්නේ ලයින් එක ඊට අනිවාර්යෙන් මේ හෙඩ් එකේ තියෙන්නේ හෙඩ් එකේ අනිවාර්යෙන්ම හුලං අර කම්ප්‍රෙසර් එකේ හුලං ටිකක් ගහලා අනිවාර්යෙන් මේ ටික ඔක්කොම අල්ලන්න ලස්සනට හුලං ටික ගහලා බලන්න බ්ලොක් තියෙනවනේ ඔක්කොම සුද්ධ කරලා ක්ලියර් කරලා වැඩි ලස්සනට එන්ජින් හයි කරලා දෙන්න එච්චර